ඒ කාල සීමාව තුළ සංවේදී කතාවක් මගේ බල ප්‍රදේශයේ සිටු දමිළ විදුහල්පතිතුමියක් මාව හම්බෙන්න ආවා. ඒක කීප වතාවක් මාංගාවට එන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඒ පාසලට එන චක්‍රලේඛ සහ උපදේශ ඔවුන්ගේ භාෂාවෙන් ලැබෙන්නේ නැහැ. දමිළ භාෂාවෙන් ලැබෙන්නේ නැහැ. සිංහල භාෂාවෙන් පැමිණෙනවා. ඉතින් ඒ තුමිය මාව හම්බෙන්න ආවේ ඒ චක්‍රලේඛ සහ ඒ එන උපදේශ දමිළ භාෂාවට හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්දිය භාෂාවට පරිවර්තනය කරගන්න. ඉතින් මම අවශ්‍ය කාරණේ ඉටු කළ දුන්නා. නමුත් මම දකිනවා ඇත්තටම 2009 වර්ෂයේ අපි මේ යුද්ධය අවසන් වෙලත් අද වෙනකොට අවුරුදු 16ක් පමණ වෙනවා. ඉතින් ඒ පෞගිය රජයන් වලට ඇත්තටම අවංක ඕමනාවක් තිබ්බද කියන එක මේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් මේ ජාතික ගැටලුවට හේතුපාදක වුණ භාෂා ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දෙන්න. ඉතින් ඇත්තටම අද වෙන විට උතුරු නැගෙනහිර විශේෂයෙන්ම මේ දකුණ සහ උතුරු නැගෙනහිර සම්බන්ධ වෙන පාලම් බවට පත් වෙලා තියෙන විශේෂයෙන් යුද්ධ හමුදාව. ඉතින් අපි දකිනවා ඒ කාල සීමාවේ ඒ රාජකාරී කාල සීමාව තුළ අපි ඔවුන් සමග sannivedana වෙනකොට නොයෙකුත් දුෂ්කරතා තියෙනවා. ඔවුන්ගේ භාෂාව අපි භාෂා පරිවර්තකයෝ තියාගෙන තමයි ඔවුන් සමග sannivedana කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමියනි ඉතින් මම දකිනවා මේ ප්‍රදේශවල පාසල් වල විශේෂයෙන්ම සිංහල භාෂාව ගන්න අද ඇත්තටම අපිට සිද්ධ වෙලා තියෙනවා මේකට අලුත් ප්‍රවේශයක් ගන්න. මේක ඇත්තටම මගේ පුද්ගලික මතය තමයි 1956 වර්ෂයේදී අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු සිංහල පමණයි පනත තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ආරම්භය වුණේ කියන එක මගේ පුද්ගලික මතය. මම මේ ඉදිරිපත් කරන්නේ ඒකට හේතුව තමයි ඒ කාලේ සීමාව තුළ ඉංග්‍රීසි භාෂාව පසුපසට ගිහිල්ලා අපේ ස්වදේශීය භාෂාවල් කරලියට ආවා. ඉතින් ගරු මන්ත්‍රීතුමා තව මිනිත්තු 2ක කාලයක් තිබෙනවා. ස්තුතියි සභාපතිතුමනි. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම නමුත් ඒ ජීවිතුල මුලින් තුනේ මේ පනත තුලින් සිද්ධ වුණේ ඇත්තටම මේ සිංහල සමාජයේත් දමිළ සමාජයේත් පන්ති දෙක බැගින් නිර්මාණය වුණා. එලීට් ක්ලාසස් එක කණ්ඩායමක් සිංහල භාෂාව සිංහලෙන් ඉගෙන ගන්න ඔවුන් මේ පාලන කටයුතු වලට හවුල් වුණ පිරිසක්. අනිත් අයවලුන් තමයි සිංහල භාෂාව නැත්නම් දමිළ භාෂාව කතා කරන සාමාන්‍ය පුරවැසියන්. අපි අදටත් දකිනවා ඇත්තටම මේ සාමාන්‍ය ජනතාව අද ඉංග්‍රීසි භාෂාවේ වටිනාකම අවබෝධ කරගෙන තියෙනවා. අපිට ඉංග්‍රීසි භාෂාව එදා ප්‍රමුඛ ස්ථානයේ තිබුණා නම් මම හිතනවා ජාතීන් අතර ඒ sannivedana කටයුතු වලට ඉතාම පහසුවක් වෙනවා. එහෙමනම් මේ ගැටලුවක් මේ වෙනකොටත් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් ඉංග්‍රීසි භාෂාව වටිනාකම දැන් අපි අවබෝධ කරගෙන අපි සාමාන්‍ය ජනතාව විදිහට අපේ දරුවන් විදේශ අධ්‍යාපනයට යවනකොට අපි විශාල මහන්සියක් ගන්නවා අපේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපන විශාල උගන්ලා විශාල වියදමක් දරලා ඉතින් පරීක්ෂණ වල සහභාගී වෙලා යවන්න සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒක එලීට් ක්ලාසස් වලට මම හිතන්නේ මේ ගැටලුව ඇති වුන්නේ නැහැ. ඔවුන් ඒ නඹරුව තිබුණ නිසා. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මේ සංහිදියාව සම්බන්ධයෙන් අපි වැඩ කටයුත්තක් කළ යුතුයි. ප්‍රායෝගික වැඩ කටයුතු අපේ රජයේකට උත්තේජනයක් ලැබිලා තියෙනවා. පසුව ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඒ ඡන්ද මැතිවරණ ප්‍රතිඵලය අපිට සියලුම ජනතාව අපි කරේ විශ්වාසය තබලා තියෙනවා. ඉතින් මම අපේ රජයේ ප්‍රතිපත්තියත් එක්ක අපි මේ ජාතික සමගිය ආගමික සමගිය ඇති කළ මේ රට ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසක් ජීවත් වෙන රටක් බවට පත් කරන්නේ. ඒක තමයි ඒ නිසා තමයි අපේ අතිගරු ජනාධිපතිතුමා මෙවර අයවැයේදී මේ අපි ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සංස්කෘතියක් නිර්මාණය කරන්න අවශ්‍ය ආරම්භය අරන් තියෙන්නේ සංස්කෘතික උත්සවයක් පොදුවේ ශ්‍රී ලාංකික දිනයක් නම් කරලා තියෙන මම හිතන්නේ ඒක ඊටාම සාධනීය කාරණයක් මත ඒක තමයි අවශ්‍යතාවය. ඒ තුලින් මම හිතනවා අපිට අනිවාර්යයෙන්ම මේ රටේ සංහිදියාව ඇති කරන්න එක ලොකු හේතුවක් වෙනවා ලොකු උදව්වක් වෙනවා කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.